ඉතින් අද වගේ සතිය දවසක් එකක් සතිය දවසක් කාර්ය වල දිනවල වෙලාවක් ඒ කරගෙන මාත් එක්ක මගේ වැඩ දවසේ කොරෝනා කීපයක් ගත කරන්න ආපු හැමෝටම ගොඩාක් ස්තුතියි මේ ගොඩාක් අය තම දුකින් ඉඳලා මේ කොන්දරස් කරගෙන මේ වෙලාවේ මාත් එක්ක සම්බන්ධ වුණාට ඇත්තටම මට ගොඩාක් සතුටුයි. මෙතන ඉන්න මම හිතන්නේ භාගයකට වඩා ගිය අවුරුද්දේ මගෙත් එක්ක මේ විදිහටම බර්ත්ඩේ එකට එකතු වුණ අය ඉන්නේ. පරිණතක් සම්බන්ධ වෙන හැටි ගිය අවුරුද්දේ ආපහු මෙතන ගොඩාක් ඉන්නවා. ඉතින් මට ගොඩාක් සතුටුයි මේ වගේ බර්ත්ඩේ එකක් සෙලිබ්‍රේට් කරන්න පුළුවන් වෙච්ච එකට. මේ වගේ එකක් ග්‍රෑන්ඩ් විදිහට මම ලාස්ට් එකේ තමයි ෆස්ට් ටයිම් ගත්තේ මේ දෙවෙනි එක. ඊට කලින් මම බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරලා තියෙනවා. යම් මට්ටම් වලකින් ටෙලිග්‍රෑම් එකෙන් බුක් කරලා මේ වගේ දැන් ලොකු පිරිසක් එක්ක මම කරන මේ දෙවෙනි බර්ත්ඩේ එක අනිත් ඒවාට සාපේක්ෂව මම කියන්නේ මට සාපේක්ෂව මට සාපේක්ෂව කලින් කරපු බර්ත්ඩේ සෙලිබ්‍රේෂන්ස් එක මේක ග්‍රෑන්ඩ් එකක්. සහ ලාස්ට් එකේ තිබුණේ ඒ වගේ. ඉතින් මම කල්පනා කරනකොට මට මෙහෙම බර්ත්ඩේ වාරයක් සෙලිබ්‍රේට් කරන්න ඒ ආපු ගමන එහෙම පුළුවන් වෙච්ච එක ගැන මට ඇත්තටම නිහතමානී ආඩම්බරයක් තියෙනවා. ඒක එකක්. අනිත් එක ඒ කියන්නේ මේ මට්ටමට මට කරන්න පුළුවන් විදිහේ මේ වෘත්තීය වශයෙන් මම ලහුගේ පානලේ සහ ඒ ආර්ථිකව මේ බුද්ධියන් හා ශක්තිමත් වෙච්ච නිසා තමයි මට මේ වගේ බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එකක් කරන්න පුළුවන් වෙන්නේ. ඊට වඩා මට සතුට වෙන්න පුළුවන් අනිත් කාරණාව තමයි මේ වගේ පිරිසක් එක්ක මේ වගේ පිරිවරාගෙන මට බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න පුළුවන් වෙච්ච එක. දැන් ඒක සල්ලි මත නෙවෙයි. දැන් සල්ලි තියෙන කෙනෙකුට මෙහෙම පිරිවරක් ගන්න බෑ. එකපාර ෆීඩ්බැක් එකෙන් මම කොහොමද කියනවා කියලා මම ඉන්වයිට් කරා කියලා මෙහෙමයි. ගන්න පුළුවන්. මේ වගේ 3-4 ගුණයක් ගන්නත් පුළුවන් සල්ලි නිසා. හැබැයි මේ කවුරුත් ඇවිල්ලා තියෙන සල්ලි නිසා නෙමෙයි. ඒක මට වටිනවා. මේ හැමෝම ඇවිල්ලා තියෙන ඒ අය මට ආදරේ නිසා මේ ක්ලාස් එක ආදරේ නිසා මම එයාගේ ජීවිතවලට යම් කිසි දෙයක් දීලා තියෙන නිසා එයාගේ හිතවල මම ගැන යම් කිසි වටිනාකමක් තියෙන නිසා තමයි අතින් කියලා කරනවා මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒක සාමාන්‍යයෙන් මේ හම්බ වෙන්නේ බොහොම අලාතුරකින් ඒ වාසනාවක් කියලා මම හිතනවා. රයිට් ඒ පිළිවෙලක් එක්ක එහෙම ඒ වගේ පිළිවෙලක් හම්බ වෙන්නේ. So connecting is about the ඉතින් ඔන්න ඒ කාරණා දෙකත් එක්ක මම හිතනවා මම